සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. මම හිතන්නේ ඔයාලා දැනටමත් දන්නවා 2026 වසරේ ඉඳන්. ඒ කියන්නේ ලබන අවුරුද්දේ ඉඳන් ඔයාලා තෝරගන්න විෂයන් ටික ඔයාලා ඉගෙන ගන්න විෂයන් ටික ටිකක් වෙනස් වෙනවා. එතකොට ඔයාලා 6 වසරට ගියාම ඔයාලට තෝරගන්න විෂයන් ටිකක් තියෙනවා. අපි මේ විෂයන් වලටම මොඩියුල කියලාත් කියනවා. ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ ඔයාලත් මේ සම්බන්ධව දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඔයාගේ දුව දරුවා මොන විෂයන් වලටද වඩාත් කැමති? එයාලා ඉගෙන ගන්න කැමතිම විෂයන් ටික මොනවද? එයාලා කොහොමද එයාලගේ විෂයන් ටික තෝරගන්නේ කියන එක ගැන ඔයාලා හොඳින් දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ වීඩියෝ එක ඔයාලට කරන්නේ. මේ වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම් බැලුවාම ඔයාලට සරලව තේරෙනවා කොහොමද ඔයාලා විෂයන් ටික තෝරගන්නේ කියලා. අම්මේ තාත්තේ ඔයාලත් ඔයාලගේ දුව දරුවනුත් එකට එකතු වෙලා මේ වීඩියෝ එක බලන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 6 ශ්‍රේණිය සඳහා විෂය තෝරා ගැනීම. 2026 සිට ක්‍රියාත්මක වන නව විෂය මාර්ගෝපදේශය. දුවේ පුතේ අපි ඉස්සෙල්ලාම ගත්තාම තියෙන විෂයන් ටික ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. අනිවාර්ය විෂයන් කියලා තමයි පළවෙනි විෂයන් කාණ්ඩය එන්නේ. මෙතෙන්දි තියෙන්නේ ඔයාලට 6 ඉඳන් 9 වෙනකන් සියලුම සිසුන් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන විෂයන් 15ක් තියෙනවා. ඒ විෂයන් 15 තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මව් බස, ඉංග්‍රීසි, දෙවන බස, ගණිතය, විද්‍යාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, ICT, ජීවිතය සඳහා තාක්ෂණය, භූගෝලය, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, ආගම සහ සාරධර්ම අධ්‍යාපනය, සෞන්දර්යය, ව්‍යවසායකත්වය සහ ක්‍රීඩා සමාජ. මේ විෂයන් 15 දී දුවේ පුතේ මුලින්ම තියෙන විෂයන් 14 අනිවාර්යෙන් ඔයාලා ඉගෙන ගන්න ඕන විෂයන් 14ක්. ඊට පස්සේ මේ අන්තිමටම තියෙන ක්‍රීඩා සමාජ කියන එක, ඒ කියන්නේ ඔයාලා ඉස්කෝලේදී ඔයාලට තියෙනවා බෞද්ධ සමිති තියෙනවා, සාහිත්‍ය සමිති තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලට ක්‍රියාකාරීව සහභාගී වෙලා එතනින් ලබා ගන්න ඕන ලකුණු ටිකක් තමයි මේ ක්‍රීඩා සමාජ කියන මොඩියුලයට එහෙම නැත්නම් විෂයට ඇතුළත් වෙන්නේ. ඒ වගේම මේ විෂයන් 15 අනිවාර්යෙන් ඔයාලා 6 වසරේ ඉඳන් 9 වසර වෙනකන් ඉගෙන ගන්න ඕනේ. ඊළඟට එනවා මෙතෙන්දි දුවේ පුතේ අපි කතා කරන්නේ වැඩිදුර ඉගෙනුම් මොඩියුල ගැන. ඒ කියන්නේ ඔයාලා ඉස්සෙල්ලාම තෝරගත්ත අනිවාර්ය විෂයන් 15 තියෙනවානේ. අන්නේ අනිවාර්ය විෂයන් 15න් ඔයා කැමතිම මොඩියුල 3ක් එහෙම නැත්නම් විෂයන් 3ක් තෝරගෙන ඒ තුනේ වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. එතකොට ඔයාලට මෙතෙන්දි මේ විදිහට තමයි තෝරගන්නේ. හිතන්න ඔයා කැමති ඉංග්‍රීසි වලටයි ගණිතයටයි විද්‍යාවටයි කියලා. එතකොට ඔයාගේ වැඩිදුර ඉගෙනුම් මොඩියුල 3 වෙන්නේ ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව. එතකොට ඒ තුන තමයි ඔයාට වැඩිදුර අධ්‍යාපනය හදාරන්න වෙන්නේ. අපි උදාහරණයක් විදිහට හිතන්න තව පුතෙක් කැමති භූගෝලය, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය කියන මොඩියුල 3ට කියලා. එතකොට එයාගේ වැඩිදුර අධ්‍යාපන මොඩියුල 3 තමයි භූගෝලය, ඉතිහාසය සහ පුරවැසි අධ්‍යයනය කියන අධ්‍යාපනය කියන විෂයන් 3. එහෙම නැත්නම් මොඩියුල 3. එතකොට ඔයාලට මේ විදිහට මේ වැඩිදුර ඉගෙනුම් මොඩියුල කියන එකෙන් ඔයාලට තෝරගන්න තියෙන්නේ මොඩියුල 3යි. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයාලට කීයද තෝරගන්න තියෙන්නේ? වැඩිදුර ඉගෙනුම් මොඩියුල 3යි. ඒක තෝරගන්නේ අනිවාර්ය විෂයන් 15න් එහෙම නැත්නම් අනිවාර්ය මොඩියුල 15න් ඔයාලා කැමති 3ක් තෝරගෙන. ඊළඟට අපේ අවසාන කොටස
ඒ කියන්නේ තීරයක් මොඩියුල. එහෙම නැත්නම් තීරයක් විෂයන්. ගොඩක් වෙලාවට මේ ටික හදලා තියෙන දුවේ පුතේ රැකියාවට සහ ජීවිතයට අවශ්‍ය කුසලතා අත්පත් කර ගැනීමට තමයි මේක අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔයාලට හඳුන්වා දීලා තියෙන්නේ. මෙතෙන්දී ඔයාලට තියෙනවා මොඩියුල 9ක් තියෙනවා. සාහිත්‍ය අගය කිරීම, මාධ්‍ය අධ්‍යයනය, සේවාංශ අධ්‍යාපනය, ගෝලීය අධ්‍යාපනය, සමාජ සේවා, සෞඛ්‍ය හා ක්‍රීඩා, සෞන්දර්යය අගය කිරීම, වෘත්තීය සූදානම සඳහා පදනම, ඩිජිටල් පුරවැසි භාවය. මෙතනිනුත් ඔයාලා කැමති විෂයන් දෙකක් තෝරගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට අවශ්‍ය විෂයන් ටික සම්පූර්ණ වෙන්නේ. ඒ ටික වෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට තියෙනවා අනිවාර්ය විෂයන් තියෙනවා, වැඩිදුර අධ්‍යාපන මොඩියුල තියෙනවා, තීරයක් විෂයන් තියෙනවා. මෙතෙන්දී පුතේ අනිවාර්ය විෂයන් හැම එකටම මේ ඉස්සරහින් ඔයාලට පේනවා මෙතන තියෙනවා ක්‍රෙඩිට් ප්‍රමාණයක්. ඒ කියන්නේ මව් බසට ක්‍රෙඩිට් 3යි, ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් 3යි, දෙවන බසට ක්‍රෙඩිට් 1යි. ওই විදිහට ක්‍රෙඩිට් ප්‍රමාණයක් තියෙනවා. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට මේ ක්‍රෙඩිට් කියන්නේ මොනවද, ඒව හැදෙන්නේ කොහොමද කියලා සම්පූර්ණ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න. එතකොට මෙතනින් ඔයාලා එක වාරයකට ඔයාලා ක්‍රෙඩිට් 35ක් උපය ගන්න ඕනේ. අනිවාර්ය විෂයන් ගෙනුයි, වැඩිදුර මොඩියුල වලිනුයි, තීරයක් විෂයන් වලිනුයි. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. මෙතෙන්දී දුවේ පුතේ වාරයකදී ඔයාලා ක්‍රෙඩිට් 35ක් සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ ක්‍රෙඩිට් 35 සම්පූර්ණ කරගන්නේ ඔයාලට අර මුලින් කියපු අනිවාර්ය විෂයන් 15න් ඔයාලා ක්‍රෙඩිට් 30ක් උපයා ගන්නවා. ඒ කියන්නේ ක්‍රෙඩිට් 30ක් හොයා ගන්නවා. එතකොට තව ඔයාලට ඕනේ ක්‍රෙඩිට් 5යි. ඒ ක්‍රෙඩිට් 5 හොයාගන්නේ අර මම කිව්වේ අනිවාර්ය විෂයන් වලින් ඔයාලා කැමතිම විෂයන් 3ක් තෝරගන්න කියලා. අන්න ඒ තෝරගන්න 3 තමයි ඔයාලා වැඩිදුර අධ්‍යාපනය එහෙම නැත්නම් වැඩිදුර හදාරන්නේ. එතකොට ඒ 3 තමයි ඔයාගේ වැඩිදුර ඉගෙනුම් මොඩියුල වෙන්නේ. එතකොට ඒ එක මොඩියුලකින් එහෙම නැත්නම් එක විෂයකින් ඔයාලට එක ක්‍රෙඩිට් එක ගානේ හම්බ වෙනවා. එතකොට ඔයා එතනින් ක්‍රෙඩිට් 3ක් තෝරගත්තාම ඔයාට විෂයන් 3ක් තෝරගත්තාම ඔයාට ක්‍රෙඩිට් 3ක් හම්බ වෙනවා. එතකොට උඩින් ක්‍රෙඩිට් 30යි, මෙතනින් ක්‍රෙඩිට් 3යි 33යි. ඔයාට එතකොට තව ඕනේ ක්‍රෙඩිට් 2ක්. ඒ ක්‍රෙඩිට් 2 හොයාගන්නේ අර මම කියපු තුන්වෙනියට කියපු තීරයක් මොඩියුල කියලා. අන්න ඒකෙන් දෙකක් තෝරගන්න ඕනේ. ඒ තීරයක් මොඩියුල වලින් දෙකක් තෝරගත්තාම ඒ එක තීරයක් මොඩියුලයකට එක ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා. එතකොට ඒ දෙකට ක්‍රෙඩිට් 2යි. එතකොට සම්පූර්ණයෙන් ඔයාලට ඔක්කොම එකතු වෙනවා. ඔක්කොම ක්‍රෙඩිට් 35ක්. පැහැදිලි නේද? එතකොට දුවේ පුතේ ඔයාලා කලබල වෙන්න එපා. මොනවද මේ ක්‍රෙඩිට් කියන්නේ? මොකද්ද මේ මොඩියුල කියන්නේ? ඒව ගැන ඔයාලා කලබල වෙන්න එපා. අපි ඒ හැම දෙයක්ම, ඒ කියන්නේ මොඩියුලයක් කියන්නේ මොකද්ද? කොහොමද මොඩියුලයක් හැදෙන්නේ? ක්‍රෙඩිට් එක හැදෙන්නේ කොහොමද? ක්‍රෙඩිට් එකේ ලකුණු එන්නේ කොහොමද? ඒ කියන්නේ ලකුණු නෙවෙන්නේ ඔයාලට සාමාර්ථයක් එන්නේ. ඒවා හැදෙන්නේ කොහොමද? ඒ කියලා සියලුම දේවල් ටික අපි ඔයාලට ඊළඟ වීඩියෝ වලින් පැහැදිලි කරනවා. එහෙනම් දුවේ පුතේ මම හිතනවා ඔයාලට මම පැහැදිලි කරපු දේවල් ටික පැහැදිලි වෙන්න ඇති කියලා විෂයන් ටික තෝරගන්න ආකාරය පිළිබඳව. මම කලිනුත් ඔයාලට මතක් කරා මොඩියුලයක් කියන්නේ මොකක්ද? ඒ වගේම ක්‍රෙඩිට් කියන්නේ මොනවද? ඒව හැදෙන්නේ කොහොමද? ඒ සියල්ල ගැන අපි ඉදිරි වීඩියෝ වලදී ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඒ හින්දා අපේ channel එක like කරලා subscribe කරලා bell button එක click කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට ඒවා බලන්න පුළුවන්. එhmenan බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.